මේ මුහුණු ටීවී විතින් ගෙන එන ඇතුළත වැඩසටහනේ මූලික පරමාර්ථය තමයි ඕනෑම සිදුවීමක් පරීක්ෂණයට ලක්කොට නිරීක්ෂණයකට නිගමනයකට එළඹීම. අද සමාජය තුළ බොහෝ දෙනෙක් කියනවා මේ නොපෙනෙන බලවේගයන් ගැන. අපේ සමාජය තුළ සැරිසරලා බැලුවොත් එහෙම මේ නොපෙනෙන බලවේගයන් හින්දා බොහෝ දෙනෙක් විපතට කරදරයටපත් වෙනවා. අද අපි ඇවිල්ලා ඉන්නේ දෙබනකොඩ ප්‍රදේශයට. තවත් සුවිශේෂී වූ මුහුණක්. ඔහු විශ්වාස කරන ඔහු සතුව නොපෙනෙන බලවේග හා ක්‍රියාත්මක විය හැකි නොපෙනෙන බලවේග පාලනය කළ හැකි ශක්තියක් තියෙනවා කියලා. රාජනායක ප්‍රභාත් දේවගැටතුමා ඔබතුමා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා මේ වැඩසටහනට. මේ පරිසරය බොහොම කලබලකාරී. මේ කොළඹ නගරයේ මම හිතන්නේ කලබලකාරීම ප්‍රදේශ වලින් එකක්. කියන්න මේ වගේ රාජකාරියක් කරන්නට මේ වගේ කාර්යයක් කරන් යනට මේ පරිසරය බාධාවක් නෙවෙයි. මේ පරිසරයේ කිසිම බාධාවක් මට නම් උනේ නැහැ. මේ ගම්මානයේ ගොඩක් මුස්ලිම් ජනතාව, දෙමළ ජනතාව පවත්වාගෙන යන තරක්. සර්වාගම ආගමකින් ඉන්නවා. එතකොට ඒ ආගම් හැම ભેදයක්ම නැතුව හැම ආගමකින්ම මේ ස්ථානයට මම ගාව හම්බෙන්න එනවා. මම කියන්නේ ඔබතුමාගේ ළමා කාලයේ ගෙවුනේ කෙසේද? කොයි ප්‍රදේශ දුප්පත්ිය ලැබුවේ? මෙතෙන්ට එනකන් ගමන් මාර්ගය කොහොම සිද්ධ වුනේ? මාගේ දේවාල භූමිය මේ ඉස්සරහා තමයි මගේ නිවස තිබුණේ. ඒකර පොඩි කාලේ ඉඳන්ම මම මේ ස්ථානයේ මේ ගමේ තමයි හැදුනේ. මගේ රැකී ආරක්ෂාව කිරීමට මම පිටරට පෙළත් වුණා. ඒතර පිටරට වෙලා ඉන්න වෙලාවේ මාගේ සීයා අභාවටපත් වුණා. එතකොට ලංකාතලයට ආවට පසු මගේ සීයාගේ බලපෑම් ගොඩක් තිබුණා. යම් කිසි මිනිස්සෙක් දැක්කාම ඒ මිනිස්සයා ගැන කියන්න පුළුවන් අතීතයක් ඇත්තා. ඉන්පසු මම ගියා කතරගම දේවාලට මේක සඳහා පූජාවල් පවත්වලා මම පූජාවල් ටික දෙන්න. කතරගම දේවාලේ භූමිය තිසුවලින් යම් කිසි ආකර්ෂණයක් මගේ යකට ආවා. ඉන්පසු විනාඩි 20ක් ඇතුළතදී මට මොනවද මේ කියලා දන්නේ නැතුව ඊට පස්සේ මට ආයෙත් පියව සීයා ආවා. ඉන්පසු මම මාගේ දේ දැක්කේ මගේ යාළුවෙක් හෝ ඊටතරෙක් වීඩියෝ කරපු පටිගත කිරීමකින් තමයි මම දැක්කේ මාගේ ස්වරූපේ වෙනස් වීම. එතකොට මම දැක්කා මගේ පූජා තට්ටු වල තිබුණු තැමිලි වල්ලක් පොල් පවා නල්ලෙන් ගහලා මගේ යකට ආවේගයක් කර වෙන විදිහට ඔළුව කැරකීමකින් දෘෂ්ටියක් ආවා. පාරම්පරිකව ඔබේ සීයලා මුතුන් මිත්තන් මේ කාර්යය කරපු කට්ටියද? ඔව්. මගේ සීයාගේ මුත්තාගේ ඔක්කොම මහතරින් තමයි පැවැත්වීම කරන්නේ. ඒතර මගේ සීයාගේ මුත්තා සීයා හැමෝගෙම මේ પરම්පරාවෙන් තමයි ගියේ. ඔබ මේක හඳුන්වන්නේ දේව ආරූඪයක් හැටියටද? එහෙම නැත්නම් යක්ෂාවේශයක් හැටියටද? නැත්නම් පෙරේත බැල්මක් හැටියටද? ඔබ මේක හඳුන්වන්නේ කුමන නමකින්ද? දේව බැල්මක් කියන්නේ දෙවිගොල්ලොන්ගෙන් අපේ ඥාතියෙක් අතර දෙවි කෙනෙක්ගේ බැල්මකට දෙවි කෙනෙක්ගේ සේවය කිරීම අතර මළගේ ඥාතියෙක් පෙන් පමුණවනවා. එතකොට දෙවි කෙනෙක්ගේ ආකර්ෂණ බලවේගයෙන් ඥාතිය හරහා තමයි අපේ ඇඟට දෘෂ්ටියක් කියන දේ ඇඟට සත්‍ය වෙන්නේ. එතකොට අපේ ඥාතිය තමයි මේ අපේ හැම වැඩක්ම කරන්නේ. එතකොට මේ මනුස්ස කඳකට මනුස්ස ආත්මයකට කවදාකවත් දෙවි කෙනෙක් පදින්නේ නැහැ. කියන්නේ දේවාරූඪෙන් සාත්තර කියනවා දේවාරූඪෙන් යම් දේවල් කරනවා කියන්නේ දිව්‍ය නැගරෙනවා කියන්නේ ඔබ කියන්නේ යම් කිසි ආකාරයක සාවද්ද ප්‍රකාශයක්. ඔව්. දෙවි කෙනෙක් කවදාකවත් මනුස්ස කයකට පැමිණෙන්නේ නැහැ. ඔබ මේ කාර්යය සිද්ධ කරන්නේ කෙසේද? යන්ත්‍ර වලින් මන්ත්‍ර වලින්ද එහෙම නැත්නම් ලබා දෙන්නා වූ බෙහෙත් මගින්ද කොහොමද මේ දේ කරන්නේ? මම ගොඩක් දුරට ආරුඩ බලපෑමක් සහ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම. එතකොට වෙදකම් ශාස්ත්‍රයේත් අපිට කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ලංකාවේ බෙහෙත් වර්ග හොයාගන්න බෑ ගස් අත විනාශ කරලා. එතකොට මම මේකට තෝරගත්තේ වරමකින් ඕ මන්ත්‍රකින් කරන කාර්යය. Dari rumah yang lebih kita aja. Ini kabulin kita memang. Ini kan memang. Kita lagi mereka movie mau kerja osset kita nama kita yang kerja benung peran kita ni. Kita lebih pilih. Itu boleh dah. Victoria tu itu. Victoria pergi tampil yang ada yang nak Victoria. Ni apa ni? Victoria kalau Victoria. Ni apa mati apa biar kita boleh. Mati ni kita. Ani. Ini. Ani nama ini mau biar kita. Ayam ni kan kau. නයන්න තියෙනවා තයන්න තියෙනවා කයන්න තියෙනවා හයන්න තියෙනවා රයන්න තියෙනවා මයන්න තියෙනවා නම් වල මුල් අකුරු අග අකුරු මල් ඔගේ නම අයන්නින් එන්නේ අම්මගේ නම චන්තික තාත් පුතාගේ ශ්‍රීමාත්
මයන්න හරි තිලිනි දෙවුනි තයන්න තියෙනවා ඕක දාවි පිටරේ ඇතුලේ තිබ්බේ අන්තර ඕක කප් කරපු දේ ගත්තා ඕක කොහොමද ඕක ගත්තේ ඩිස්ටිං අදින්න බූතිය අදින්න පොළේ එයා කිව්වනේ අරගෙන යනවායි කියලා එයා කිව්වා දෙන්නලා අරගෙන යනවා පිටරේට ගන්නවා පොළවේ තිබ්බේ ඉමින්ගා प्राणम शक्ति महाकाली यक्षिणी ओडिवा गरुड़ प्राण काली देवता ओडिवा नाम अवतार बलबंधन शक्ति शक्ति नाम शिवस्कंदना මස්කෑලිත් එක්ක තියෙන පේනවා ඔබට සාමාන්‍ය ජීවිතය තුළදී පියවි ඇසින් ඒ බලවේගයන් දකින්නට හැකියාවක් තිබෙනවා. එහෙමයි. හැම දෙයක්ම මට සාමාන්‍යයෙන් ගේක අපි කියමු මේ ගෙදර දෝෂයක් තියෙනවා. එතකොට මිනිස්සෙක් කටින් කිව්වට ඕක අපිට තේරුම් ගැනීමක් නැහැ. අපිට පුළුවන් පොල් ගෙඩියකින් ওই භූමිය බලන්න. එක්ක මගේ පුළුවන් මකට කකුල ගේ ඇතුළට තියලා මැතරුවේකම මට මේ හැම දෙයක්ම පෙන්වන්න කරනවා. එතෙක් මෙතෙක් ඔබ කරපු මතනේ අපහසුයයි ඔබට වැටහෙනා වූ කාරණේ කුමක්ද? ඔව් මම කරා දැනට මාස 3කට උඩදී ගම්පහ පැත්තේ අවුරුදු 13ක ගෑන් දරුවෙක්ට ඒ දරුවාට පෙරේතෝ 8 දෙනෙක් සරුවාංගයට බැලම දාලා තිබුණා. එතකොට ඒ පෙරේතය 8 දෙනාටම නොයෙකුත් ඔය ගෙවල් ආරක්ෂා කරන්න යන්ත්‍ර මන්ත්‍ර හැමතැනම මහත් එක්කම ඒ දරුවාගේ ඇගේ ඉන්න ප්‍රියාත්මූත පෙරේතාත්මය අයින් කරන්න උත්සාහ දරුවා. ඒ කිසිම එක්කෙනෙක්ට කරන්න බැරි බලපෑමක් මම ඉන්පසුව මට මගේ දේවාලට ඇවිත් මම ඒ ගෙදර ගිහලා ඒ දේ බලපෑමෙන් කරා. එතකොට ඒ දරුවා සාමාන්‍ය අරක්කු බෝතල් දෙකක් සිගරට් වර්ග, ගංජා වර්ග ඒ වගේ දේවල් පෙරේතෙක් හා සමාන කාපු ළමයි. එතකොට අද මම ඒ දරුවා සුව තත්ත්වයට අදලා අද හොඳ ස්ථාවරයකට ඒ දරුවා ඉස්කෝලේට යනවා. ඔක්කොම ටික බොන්න තියෙන්නේ ආ පොඩ්ඩක්වත් ඉතුරු කරන්නේ ආ. බස් මොනවාද? බස් කොස් නෑ කොස් දෙන්නේ නෑ. බීඩියක් දෙන්නද? හා. බීඩියක් පත් වල ගන්න. සිගරට් නටන්න දෝනේ. මම සලම් දෙන්න. බෙල් එක දෙන්න නටන්න සිගරට් බොන්න බීඩියක් විතර ගන්න. පොල්මන්. හා? පොල්මන්. පොල්මන් දෙන්න කැමර දෙනවා. ගා ගන්නවද උඩට? මීනි. ආ පොල්මන් ඉතින් සිගරට් බොන්න බීඩියක් දෙන්න. මම බීඩියක් කොල. බීඩිය නෑ. බීඩි දෙන්න. පත්තු කරන්න. ඔය කටේ දෙන පත්තු කරන්න. ඔරෙන් බිව්වනේ ඒ දවස්වල ඉතින් කොහොමද? බීඩි. ඔයා කොහොමද දන්නේ? ඉතින් මට පේන නිසානේ කියන්නේ. එම්බා මම. නම්බොන්නන්න. නම්බොන්නේ. අයියේ. හිමල් මේ කට්ටිය වඳුරනවා. මෙයා දන්නවා. මේ කවුද? මතක නැහැ. අර ඉන්නේ කවුද දන්න? පිටිපස්සේ ඉන්නේ. අනිත් පැත්තේ. මෙයාද? ඔව්. දන්නවා. අර පැත්තේ ඉන්න කට්ටිය. හරිය. මේ මොනවාද? බන්නන්න දෙමල් මේ දවස් සිගරට් බීලා නෑ ඔය. මම මේවා දැන් වීඩියෝ විතරද බොන්නේ? මේ අරක්කු නන්න. අරක්කු දෙන්න ඕනේ. මේක අංගල. මේක දෙන්න. ඔක්කොම කොස් නන්න. මොනා? කොස් තේ අර තියෙන බයිට් එක වාගේ. මොකක්ද? අනේ ඊයා. ඒක තමයි ගන්න තියෙන වෙරේදයක්.
මම පෙරේතෙන් නෙමෙයි. එහෙනම් කවුද? එහෙනම් පෙරේතෙක් නැත්නම් මොනවාට දැකට ආවේ? සරුවාගේ. මම හිටියා හොඳට. හොඳට හිටියට මේ දරුවට දුක් දෙන්නේ නැහනේ. මේක හොඳට හිටියනම් දරුවට වරවක් දෙන්නද සුයිත් මේක වඩු කරන්න. අරගෙන පත්තු කරගන්න ඇතල. මේ ඔයා ඉන්නවද? මෙයාට ඉන්න කියන්නේ. එයා නිකන් ආවේ මාව අල්ලන්නේ. පීටි හිකරක් ගැහුවද ඒ කාලේ? මීනි මෙව මේක මොන. සෝම බිබිරේ. අරක්කු දෙක බොන්න පුළුවන්. අරක්කු බිබිරේ. ඔක්කොම බිබිරේ. ඔබට තේරෙනවද මේක විතර කරපු දේවල් මොනවද තියෙන්නේ කියලා? පේනවද? නෑ. පේන්නේ නැහැ. ඇයි පේන්නේ නැත්තේ? නෑ. ඉන්නේ මොයා රුත්තේවනේ. දැන් මේ ගෙදර කට්ටියට මොනවද කියන්න තියෙන්නේ? අදින් පස්සේ එන්නේ නැහැ නෝ. මොනවද කියන්න තියෙන්නේ? මොනවාද ඉන්නම බොනක. මොනකන් ඉන්නව? කවුද මේකට යන්න කියලා එව්වේ මේ නිමල්ට? කවුද කිව්වේ මේක දැක්ක යන්න කියලා? යන්න යුවේ නෑ. නේද? මං හිටියා. මේ හිටියද? ඔව්. ඇයි හිටියේ? සුවිප්පක් කර දෙන්නද බලන්නේ මිනිස්සුන්ට? නෑ. නිකන් ඉඳලා වැඩක් මං නෑ. ආදනේ ඩාමා. ආදට බලන්න ආවද? මොනවද කියලා යනකොට? මගේ අක්කා බලන්න ආවා. කවද? අක්කා. කවුද අක්කා? නෑ. ඒ අක්කද? අක්කට වද දීගෙන හොඳයි ඔහොම ඉන්නකම්. ඉතින් මාව ඒ අක්කට වදක් නෙ දෙන්නේ. දැන් මේ ඇවිල්ලා අක්කට චෙක් දුන්නා නම් හරි අක්කට ගැටලේ ඉන්න වලින් ගොඩ ගන්න පුළුවන් ඔයාට. මම උඩට ආවා. ඉන්න දුන්නේ නෑ. කවුද ඉන්න දුන්නේ නැත්තේ? මං ඔයාලා පස්සේ කියන්න. ඔරෙන් කියන්න. ඔරෙන් කියලා නැහැ දැන් කියන දේ කියන්න දෙන්නේ. අද අන්තිම දවසනේ තියනවා අද කන්න බොන්න පුළුවන් පාටියේ කට්ටියත් ඇවිල්ලා ඉන්නවා. මාදියන්කෝ. පොල් මලක් නැද්ද ගාගන්න මට ආත. තමිලේ ගෙඩියක් තියෙනවා මන්නේ තියෙන ඔළුවෙන් ගා ගන්න පුළුවන්. තමිලේ ගෙඩියක් දෙන්න. නිකන් ඉන්නේ ගාගම. බෙරයක් නෙමෙයි බෙරයක්. බෙල් එක තියනවා ගන්න. අපි බෙර ගන්න. බෙරයක්. බෙල් එක ගන්නද මම. එම බෙරයක්. මේ බෙර ගානේ පුතේ කට්ටන්නේ මම බෙරයක්. අපි වලේ අක්ෂය. අද නම මොනවද? අතන්නත් ඕන. දැන් බෑ. එමානක් දැන් අක්කර මොනවද කියන්න තියෙන්නේ? මල්ලි ආව නම් අක්කර මොනවද කියලා දෙන්නේ? නිකන් ආව අතමනවන ආව නම තරංග ආවේ නැහැ සුවිප්පක් කරේ අරන් ඉන්න තිබ්බනේ. ඔයා මොනවාද? නෑ බොන්නේ නැහැ. ඔයාම බොන්න. තාම අතක ගාන ඉන්නේ. මම හිතේ බෝතලේ ගත්ත ගාන ගානේ බොයි කියලා ඔක්කොම ටික. මං ඒ මොකද බොන්නේ දුත අංගම් බොන්නේ. හොරෙන්ද බොන්නේ? දුත අංගම් බොන්නේ. මේ කාල ගහන්නේ. නෑ අරක්කු බිබිරේ නැහැ. දැන් පුරුදුලා බොන්න. පෙරේතකම පුරුදුලා දැක්කා. මද දුත දුන්නාම ඉංග්‍රීසි වැඩනවනේ. එතන මෙයාලා ගොඩක් දෙනවා. කවුද දෙන්නේ? බොන්න යන කෙනෙක්. බොන්න බොන්න. ඔරෙන්නේ බොන්නේ. මේ හල්ලිට බොන්න නැහැ බොන්න. ඉතින් දල්ලි ඕනේ දෝලෙන් බොන්නේ. කොහෙද කාගෙන්ද බිව්වේ? මේ එමරින්ගේ. නන්ටෝනේ එමරියා ළඟට එනවා. තව රුට්ටක් බොන්න භාගයක් තියෙනවා. තර භාග්‍යවන්තයෙක් ඒ කාලක් ගියොත් කාල කන්නේ. හොඳට බොන්න ඕනේ. කාල භාගයක් භාගේ බලන්න. පෙරේතයා මට වරි ආකාර පේනවා නම් පෙරේත භාගයක් ගහන්න. ඔයා දවනවනේ මම බොන්නේ නැහැ. එහෙනම් කරන්න දෙයක් නැහැ පුච්චර යවන්න දෙනවා. මම පුත්තන්ද? අනිවාර්ය පුච්චර. මම විත්තුවන්. කවුද පිච්චුවේ? විත්තුව. කවුද පිච්චුවේ? මම පුතුවා දිනුම් දාවා. මං ගියේ නැහැ. පොල්මලෙන් ගැව්වා? ඔව්. කවුද පොල්මලෙන් ගැව්වේ? මම පුච්චන්න නැතුව කරන්න නැතුව මම යන්න ගියා. හරි ඉක්මන කතා කරන්න පුළුවන් වැඩි වෙලා ගන්න බෑ අපිට. ඉක්මන් කළා මේකේ තියෙන වුණියමක්. පේනවද වුණියමක් තියෙනවා කියලා? ගන්න. ඒකනේ කියන්නේ. නතන්නද? නටන්න උනාද? නටලා මාස් වෙන්න ඕනේ නැහැ නිකන් අපරාධය අනේක ජනතන කියලා පින් අරගන්න යන්නේ. බෝල් මලක් නැද්ද? තමිලෙටියක් දෙන්නම් ගන්න. ඉමානේ බෝල් මල් ලෝන් මන් දැම්මිලි ගාලා නැහැ. තමිලි ගන්න නැද්ද? එහෙනම් පුරුදුෙන් නැත්නම් ගහන්න දෙනවා. ඔයා ගාලා පෙන්නන්න. මං ගාලා පෙන්නන ඩිස්ට් එකක් ගත්තා. එනේ මං ගන්න. ගානද කිව්වා? අපි දැන් නටමු. අපිටුගේ ශරීරයට පෙරේතයෙකු ඇතුළත් වන්නට සුදුසුම තත්ත්වයන් මොනවද? ගොඩාක් දුරට ඇතුල් වීම වෙන්නේ මේ විශ්වයේ සැරිසරන මල පෙරේතෝ කියන කොට්ටාසයක්. ගෙවල් පෙරේතෝ කියලා කොට්ටාසයක් ඉන්නවා. ඒතර මේ පෙරේතයන්ගේ කොට්ටාස ආත්ම තියෙනවා
පින් මදි නැති පිරිසක් ගෙවල් අස්සේ කැරකි ගෙවල් වල පින් ඉල්ලගෙන යන තැනම කැරකි ඉන්නවා. එතකොට අපේ ඇගේ තියෙන දුර්වලතාවයක් නිසා මේ පාත්‍යක් එකකට ඇතුළු වීමක් වෙනවා. පෙර ආත්මික කරපු අකුසල් අනුව තමයි මේ පෙරේත ආත්මය මිනිස්සෙක් යකට ඇතුළු වීමේ හොඳට ඕන අරකට. හොඳට ඇතුළු වෙන මරම් මාලාවල් වලට ඇතුළු වෙන ඥාති ප්‍රේතයක් ඉන්නවා. ඒගොල්ලන් යමක් දෙන්න බලන්න. ඒතොර නරක පෙරේතයෝ කියන්නේ සාමාන්‍ය ඇගකට ඇවිල්ලා පෙරේතෙක් වගේ නාන්නේ නැහැ. අඳුම පිළිටු කරගෙන පෙරේත විදියක කෑ ගහනවා, හූ තියෙනවා. මේ ගෙදර මිනිස්සුන්ට ගෙදර යන්න පිටස්තර ප්‍රාණයන්ට කරදර කිරීම කරනවා. ඒ ප්‍රේතයෝ තමයි සාමාන්‍ය මල පෙරේතයෝ කියන කොට්ටාසය. කවුද මේ පෙරේතයෝ? මොකද්ද මේ පෙරේතෙක් කියලා හඳුන්වන්නේ? කොහොමද පෙරේතෙක්ම ඉල්ල කරන්නේ? ඒතොර මේ පෙරේතෙක් කියන මිනිස්සෙක් සරුවාකට ඇතුළු වීමක් වෙන්නේ මොන හෝ යාපත සඳහා පිනක් ඉල්ලීම. එයාට පින් පමුණවන්න. එතකොට මෙයාට මේ ආත්මයෙන් ඈතර වෙන්න බැරි නිසා සරුවාකට ඇවිල්ලා එයාට ආශ කරන දේවල් කන්න, බොන්න. ඒ පින් ගන්න තමයි පෙරේත ආත්මයක් එන්නේ. එතකොට මම කවදාකවත් මේ දුක්ඛ ශාස්ත්‍රයේ බලපෑමේ කවදාකවත් කරන්නේ කිසිම පෙරේතෙක් හිරි කිරීම. එතකොට මා කිරීම එකම දේ කරන්නේ මේ පෙරේතයව බිත්තරයකට වල්ලලා සමාව දීලා කිරිවේරට අනුරාධපුර ශ්‍රී මහා බෝධියට පාර කිරීම. එතකොට මේ ආත්මේ පින් අරගෙන එයා ආත්මෙන් යනවා. ආපසු මේ ආත්මට එන්නේ නැහැ. මම කැමති හින්දි සිනමාවේ සිටින නිලියකට. මට වශී කරගන්න පුළුවන්ද? ඒක මිත්‍යාවක් විතරයි. සාමාන්‍යයෙන් වශීයක් කිරීමේ හැමෝටම අපිට අවශ්‍ය කරන පුද්ගලයා මේ පුද්ගලයා අරපත් පුද්ගලයා කියලා කොට්ටාසකින් ආව වශී කිරීමක් කරන්න බෑ. ඒතර නොයෙකුත් පුද්ගලයෝ කියනවා වශී ගුරුකමෙන් ඕන මිනිස්සෙක්ව ගෙන්න ගන්න පුළුවන්, ඕන මිනිස්සෙක්ව නම්ම ගන්න පුළුවන් කියලා. ඒක සමහර විට මිනිස්සෙක්ගේ අපේ තියෙන වෙලාවේ නරකකම වෙන්න පුළුවන්. වෙලාව අර කියන අපේ ලග්නාධිපතියකින් එන වෙලාව අනුව රජෝරාව රාහු කාලයේ මරුසිටින දිශාව අනුව තමයි අපි මේ දේ කරන්නේ. ඒතොරේ නරක වෙලාව තියෙන පුද්ගලෙක්ට මේ දේවල් සාමාන්‍යයෙන් ඇතුල් වීමක් වෙනවා. හොඳ පුද්ගලෙක්ට වෙලාව හොඳයි නම් රාජ්‍යෝගය තියෙන හොඳ ලක්ෂණ දෙයක හොඳ දරුණු ලක්ෂණයක් නම් ඒ පුද්ගලට ඒ වගේ දෙයක් ඇතුල් වීමක් වෙන්නේ. කියන්නේ මේ හැමදෙනාට වශී ගුරුකම් කරන්න බෑ. කරන්න බෑ. පත්තරවල තිබ්බට වරු 3න් වශී කර දෙනු ලැබේ. වරු 3න් නැත්නම් විනාඩි 5න් වශී කරලා දෙනවා කිව්වට ඒ වශී ගුරුකම කියන දේ මේ වගේ යම දෙයකින්ම සාර්ථක වීමක් වෙන්නේ. ඒ කියන්නේ පුද්ගලගේ වෙලාව, පුද්ගලගේ උපන්දිනේ ෆොටෝ එක ඒ හැම දෙයක්ම ලැබීමක් තිබුණොත් යම් කිසිපත් දෙයකට පුළුවන් දෙයක් කරන්න පුළුවන්. ඒ හැමෝටම මේ දේ කරන්න කියන දේ ලොකුවට කරන්න අමාරුයි. කොහොමද මේ ඔබ කරන්නව කාර්ය සත්‍යයක් කියලා කියන්නේ? සාමාන්‍යයෙන් දුක්ඛ ශාස්ත්‍රය කියන දේ විශ්වාස කිරීමක් වෙන්නේ නැති මිනිස්සුන්ගේ ඇස් දෙකෙන් දකින්න නැති නිසා. අද ලංකාව බොහෝ දුරට ලංකාවේ ඉන්නවා දේවාලවල් කරන කියන කපු මහත්තයෝ ගොඩක් බොරු වැඩ කටයුතු කිරීමට ගොඩක් සූදානම් වෙන නිසා මට පෙන්වන්න පුළුවන් පියවි අසින් අරියාකාර සත්‍ය ලෙසින් බලන්න පුළුවන් විදිහට තමයි මේ පොල් ගෙඩියක් බිත්තරයකට යන්ත්‍රයකින් බලයක් පෙන්වන්න කිරීම. ඒකට අපිට මේක බලන්න පුළුවන් දැන් සජීවී මේ වගේ දෙයක් මම පෙන්වන්න කරා. අපි සූදානම් වන්නේ සජීව යම්කිසි කාර්යයක් දකින්නට. මේක හඳුන්වන්නේ මේ බිත්තරයක් තුළට පෙරේතෙක් එහෙම නැත්නම් ගුප්ත ආත්මයක් නැත්නම් අදුෂ්‍යමාන ආත්මයක් ඇතුළත් කර ගැනීම. මේ තියෙන්නේ සාමාන්‍යයෙන් ඒක තියෙන මලකී ඥාතියෙක් අපේගේ බැල්මක්, ගෙදරක දෝෂයක්, ගෙදර ආර්ථික ප්‍රශ්න, ගෙදර ආරෝෂාන්ත ඇතුළත දෝෂයක්. බිත්තරයකට අපි සාමාන්‍යයෙන් පෙරේතෙක් අල්ලපු විදියක්. එතකොට මේ බිත්තරය ඒ මිනිස්සෙගේ ඒක රාය විශ්වාසන රාත්‍රී කාර්යයේ ඒ වටේ ඇතුළත තුල කරකවලා අඩේකෝ ගෙදරක තියෙන බිත්තරයක් බොරුමොල්ලෙන් කියලා මේ බිත්තරේ ගෙනාපු අවස්ථාවක්. ඔබතුමා කියන විදිහට මේ බිත්තරේ හැසිරෙනවා. ඇසිරෙනවා. ඒ ඇසිරීමෙන් අපි දැනගන්නවා මේක ඉන්නේ පෙරේත බලපෑම පිරිමේ ඕ ගැහණු පාණයකට පින්නුම් කරන්නත් අපිට අර ආකාරය කියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් අජීවී වස්තුවක් සජීවී කිරීම අපිට කරන්න බෑ හිතින්. මේ කිරීමට යම්කිසි ශක්තියක් අවශ්‍යයි. මම දන්නේ මේ ශක්තිය කුමක්ද? කුමන ආකාරයෙන් විග්‍රහ කරනවද කියලා. අප දැන් සූදානම් වන්නේ මේ අවස්ථාව නරඹන්න. ඕම් ප්‍රාණ ශක්ති දේවතාවනේ පෙරේතාංගනේ උඩිවා. තවයියෙන් එන්න සාදු. ප්‍රාණකාරී තවයියෙන් කරගෙන. තවයියෙන් කරගෙන. ප්‍රාණකාරී නමස්කාර මට අඩංගු වෙලා කරගෙන. තවයියෙන් කරගෙන. තවයියෙන් කරගෙන. එතකොට අපිට පෙරේතෙක් ඉන්නවා කියන එක දැන් මේකේ සාධාරණයක් තියෙනවා. එතකොට අපි ගෙදර පුද්ගලයා අපිට කියනවා මේකේ කොහොමද අපි දන්නේ කපු මහත්තයා යටින් තමයි මේක කරකවන්න පුළුවන්. සමහරවිට කපු මහත්තයා අත තිබ්බොත් කරකිනවා. නෑ ගෙදර කවුරු හරි පුද්ගලෙක්ට තියන්න පුළුවන් පෑනක් හෝ කූරක් තිබ්බත් මෙයා මේ වගේ සංඥා කිරීමක් කරනවා.
අපි කියන පැත්තට මේක හැරෙන්න පුළුවන්ද? බලමු මේ අවස්ථාවේ. ප්‍රාණකාරී දේවතානි සත්‍ය කේලන් නාරායණ අරියාකාර ගෙනියන්න සාදු මට. අයියෙන් යන්න බලන සාදු සත්‍ය බෙල්ලුම් කරලා මට මේ මලගේ ඥාති අතුරු ඉන්නවනම් විෂයාකාර සත්‍ය රසි ප්‍රාණකාර නම ප්‍රාණි චේත්‍රණා මට අරියාකාර මේකේ ගෑනු ප්‍රාණයක් ඉන්නවනම් මම කරකලා පෙන්නන්න. අයියෙන් ස්ථාපිත ප්‍රාණකේ පිරිමි ප්‍රාණ දින්නේ පිරිමි ප්‍රාණ දින්නේ ගෑනු ප්‍රාණයක් නම් කරකෙන්නා මේ කියන්නේ ගෑනු ප්‍රාණ මම ඔබ සජීවී අවස්ථාව දුටුවා. එය වටහා ගැනීම ඔබ සතුයි. අත තිබු පමණින් මේ බිත්තරය අසෙන්දුරු සාක්ෂියක් මේ බිත්තරේ චලනය. මේක මම තියලා මේ ආකාරයෙන් සිද්ධ වෙන්න කියලා කිව්වොත් මේ දේ සිද්ධ වෙනවද නැද්ද කියලා බලන්න. අපි බලමු අපි යම්කිසි සිදුවීමක් සාර්ථක විග්‍රහ කරද්දී මේ ආකාරයේ පරීක්ෂණ සිදු කරන්න ඕනේ. කොහොමද කරන්න ඕනේ? මේක තියලා ඉවරලා ඔයා කියන්නේ මේක කැටිලා මට පෙන්වන්න කරන්න කියලා. මේක මට කරකිලා පෙන්වන්න කරන්න. මම හිතන්නේ මගේ අතේ නොයදූ ශක්තියක් මත මේ චලනය වෙනවා. මේ විද්‍යාත්මකද මේ අදෘශ්‍යමාන බලවේගයක් මගින් යන්න පිළිබඳව මට නිවැරදි උපට විග්‍රහ කර දෙන්න බෑ. හැබැයි මා දන්න එක දෙයක්. මේ තුල තිබූ පමණින් ඒ චලනය වුණා. ඒට සින්දුරු සාක්ෂියක් තමයි මම. පොල්ගිරියක් වුණා මේ ආකාරයෙන් කරකවන්නට පුළුවන්, චලනය කරන්නට පුළුවන් කියලා රාජනායක දේවගතුමා කියනවා. අපි ඒ අවස්ථාවට කියමු. තව කවුරුහරි එක්කෙනෙක් සංගීතය නාරි නම ප්‍රාණ යක්ෂ භූත ප්‍රේතයෙක් ඉන්නවනම් කැරකෙන්න සාදු මහා කාලි දේවතාණන් මහගේ දේවාල භූමි ස්ථාන මේකේ ප්‍රේත බලපෑමක් ආවේග කරන්න මහා දේවතාණන් ආවේග කරලා දෘෂ්ටි කර කඩවර මහා දේවතාණන් වැඩිමුණ්ඩ දේහාවන්ගේ අනවරන් ඇතුව මහා කියන ශක්ති බලපෑමෙන් මේ ප්‍රාණ පොල්ගෙඩියේ ආකර්ෂණ බලවේග මහා කරදමුණ්ඩ ශාස්ත්‍ර පත්‍රකාරී දෘෂ්ටිලාඩිනි ඔඩ්ඩි දේවතාණන් වරන් දුන්නු මහා යක්ෂ සේනාධියන් දෘෂ්ටි කරවා මහා කඩවර දේවතාණන් වැඩිමුණ්ඩ දේවතාණන් අවතාරයතු මහා ශක්ති දේවතාණන් වරන් දෙන්න නමෝ නමः චේත දේවතාණන් නමස්කාරණ ප්‍රාණකාරී පොල්ගෙඩියට වඩින්න අවසර साधु अर्याकार नाम शक्ति देवता प्राणस्कंदायन चैत्र देवता महाभूमि नामेश्वरम शक्ति रूप्य महादेव गुरुड़ देवता नम प्राणी जन्म साधु अये वट करके गिन्या गुरु प्राणकाली नमस्कारम साधु करकले तवायं गिरियन तवायग गिरियन प्राणय तवायं मट करकले तवायं इन साधु मट दिशाकार पेन्नु करले प्राणय वापस करकले गे वन साधु मट आपस गिरियन प्राणय मट तवायं गिरियन वेगवत करले गिरियन वास यावनं मेකට तव वेगवत करලා मागे गाट नवतीन साधु सत्य साधु महा कड़वर देवतान वासने में दरवाड़ पेन्नु कारण एक पत्तर पोलगिडी बार करना प्रवास में एक डबिल निनो तब आइए बीर बस रहा आइए साधु प्राणकारी देवतानी नमस्कारम भद्रकाली डिस्टिलानी वडिन नकिलेन आइए नगिडिन प्राणकाल नगिडिन माँ करदर करने बार करना मट विषयाकार पेन्नु कर प्राणम साधु सत्य नमस्कार यन यन විද්‍යාව තුළින් ඔබට පැහැදිලි කිරීමට මේ සිදුවීම් හැකිද නැද්ද යන්න මා දන්නේ නැහැ. මාගේ පියවියසට සහ මට දැනෙන විදිහට මේ යම්කිසි අදෘශ්‍යමාන බලවේගයක් මගින් සිදු වූ සිදුවීමක්. ඒ තමයි මට පේනා වූ යථාර්ථය.
ඒ විසඳීම, ඒ විග්‍රහ කිරීම, ඒ පරීක්ෂණ ලක් කිරීම ඔබ සතු කාර්යය.